සුබදසක් යනුනේ SLDex ඔෆිරු channel එකට ඔයාලා සිදු දම සාදරයෙන් පිළිගන්නවා. ජන අද අරගෙන ආවේ short video සම්බන්ධයෙන්. ඔයාලා හැමෝම කියන දෙයක් තමයි short video අපි කොච්චර දැම්මත් අපිට views යන්නේ නැහැ. views යන්නේ පොඩි ප්‍රමාණයයි. ඒත් යන්නේ නැහැ. සමහර අය කියනවා අපේ short video short feed එකට යන්නේ නැහැ. එතකොට views යන්නේත් නැහැ කියලා ගොඩක් කට්ටිය කියනවා. තව සමහර අය කියනවා අපේ video සමහර වෙලාවට views යනවා. සමහර වෙලාවට views යන්නේ නැහැ. තවත් සමහර අය කියනවා views කලින් 20000 ලක්ෂ ගණන් views ගියා මිලියන් ගණන් views ගියා දැන් යන්නේ views 100යි 200යි සමහරවල් ඒක යන්නේත් නැහැ. ඉතින් ඒ සම්බන්ධයෙන් ගොඩක් කටි කමෙන්ට් කරලා දෙනවා මේ ෂෝට් වීඩියෝ එකයි මෙහෙම වෙන්නේ කියලා. ඒ සම්බන්ධයෙන් කතා කරන තමයි ඇත්තටම අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඇත්තටම මම කරන්නේ long content මම short content කරන්නේ නැහැ. ඉතින් short content කරන්නේ සුරංග ඒ සම්බන්ධයෙන් explain කරන්න පුළුවන්ද? හරි හේෂාන් මටත් මම ගොඩාක් අවුරුදු ගානක් තිස්සේ short video තමයි කරගෙන ඉන්නේ. නැත්නම් channel 16කට තමයි short videos වලින් කරනවා. ඉතින් මම ගොඩාක් කට්ටිය අහපු ප්‍රශ්න වලට මම අද ඉතාලම වැදගත්. ඒ කියන්නේ කට්ටිය හොඳට තේරෙන විදිහට මේ දේ explain කරන්න. හේෂාන් ඇත්තටම ගොඩක් කට්ටිය කියනවනේ අපිට මුල කියන්නේ ඉස්සර හොඳට views ආවා දැන් views එන්නේ නැහැ කියලා. අපි එකින් එක කන්ටෙන්ට් එක අරගෙන යනවා. පළවෙනි එක තමයි ඉස්සර short videos වලට views ආවා දැන් එන්නේ නැහැ. එහෙම වෙන්නේ හේෂාන් මෙහෙමයි. short video කියලා කියන්නේ short feed එකෙන් තමයි short videos වලට views එන්නේ. right. එතකොට හේෂාන් short feed එකේ ඉන්නේ මොන වගේ audience එකක්ද? සැරිසරට පහලට යන කියන්නේ කට්ටිය කියන්නේ ඕන වීඩියෝ එකක් අවධානයෙන් බලන්න නිකන් ඔය යනම බලන කට්ටිය. එතකොට ඕනම කෙනෙක් ෂෝට් වීඩියෝ නිර්මාණය කරනකොට ඒ වීඩියෝ නිර්මාණය කරද්දී අනිවාර්යයෙන්ම ෂෝට් ෆීඩ් එකේ ඉහළ පාල යන කෙනාගේ පළවෙනි ඇටෙන්ෂන් එක ගන්න පුළුවන් විදිහට කන්ටෙන්ට් හදලා තියෙනවා. එතකොට තමයි එයා මේ වීඩියෝ එක නතර වෙන්නේ. එහෙම නතර වෙලා පොඩි වෙලාවක් බැලුවම තමයි යාට view count එකක් යම්සි ප්‍රමාණයක් ඇවිල්ලා තව ෂෝට් ෆීඩ් එකේ වැඩි වෙලාවක් රඳව ගන්න පුළුවන්. එතකොට ගොඩක් අය අර කලින් හොඳට වීඩියෝ හැදුවා ඒ කට්ටිය වෙනස් වීමක් ඒ කියන්නේ වෙනස් වීමකින් කන්ටෙන්ට් හදලා නැහැ. ඒ වගේම ඔඩියන්ස් එකේ ඇටෙන්ෂන් එක අරගෙන නැහැ. අන්න එහෙමම තමයි හේෂාන් කලින් හොඳට views එකලා දැන් views එන්නේ නැති පළවෙනි හේතුව. දෙවෙනි හේතුව තමයි හේෂාන් ඕනම කෙනෙක් දැන් හිතන්න මම ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරලා YouTube එකට. මම ෂෝට්ස් වීඩියෝ YouTube එකට අප්ලෝඩ් කරාම මගේ ෂෝට් වීඩියෝස් වලට දක්වන ප්‍රතිචාරය එන්න අඩු නම් මගේ YouTube ෂෝට්ස් වීඩියෝ ෂෝට්ස් ෆීඩ් එකට යවන එක ටික අඩු කරනවා. අන්න එහෙම තමයි කලින් views ඇවිල්ලා දැන් එන්නේ ටික අඩු වෙලා තියෙන්නේ. ඒක පැහැදිලිද හේෂාන්? හරි. එතකොට මේ දෙක හදාගන්න කොහොමද කියලා වීඩියෝ එක අවසානයේදී කියන්න. ඒ වගේම තමයි තව සමහරක් අය කියන මගේ ෂෝට් ෆීඩ් එකට හොඳට views ගියා. ඉතින් එහාට යන්නේ නැහැ. යම් කිසි views 1000යි 2000යි 1500යි මෙතනින් එහාට views යන්නේ නැහැ. කලින් ගියා දැන් යන්නේ. දැන් යන්නේ නැත්නම් සමහරක් අය කියන මම ෂෝට් වීඩියෝ එකක් දානවා. ඒකට හැමදේම කොයි ෂෝට් වීඩියෝ දැම්මත් views 1500 2000 ඉතින් යන්න මගේ කොයි වීඩියෝ වලත් views යන්නේ නැහැ කියලා. එහෙම වෙන්නේ හේෂාන් ෂෝට් ෆීඩ් එක කියලා කියන්නේ හරි අමුතු දෙයක්. මේකෙදි කරන්නේ ඔයා YouTube වල ෂෝට් වීඩියෝ එකක් අප්ලෝඩ් කරාම ඔයාගේ ෂෝට් වීඩියෝ ටැබ් එකේ රන් කරන්න පොඩි වෙලාවක්. මේ වෙලාවේ දක්වන ඇටෙන්ෂන් එක අඩු නම් ඊට පස්සේ ෂෝට් වීඩියෝ එකෙන් අයින් කරනවා. තේරුණාද? ඒ කියන්නේ ඔයා වීඩියෝ එකක් දාන එක හොඳට ඇටෙන්ෂන් එක තියෙන තාක්කල් ෂෝට් වීඩියෝ එකේ හොඳට ඇටෙන්ෂන් එක තියෙනවා නම් ඒතකම ෂෝට් වීඩියෝ ටැබ් එකේ තියලා තියෙනවා. එතකොට ෂෝට් වීඩියෝ ටැබ් එකේ යම්සි කාලයයි තියලා තියෙනවා. අනේ කාලේ පස්සේ අලුත් කෙනෙක්ට තමයි chance එක දෙන්නේ. ඒ කියන්නේ හිතන්න බලන්න ඔයාගේ වීඩියෝ එක විනාඩි 5ක් තියෙනවා. විනාඩි 5න් පස්සේ ආයෙත් ෂෝට් වීඩියෝ එකට යන්නේ නැහැ. එතකොට විනාඩි 5ක් ඔයාව ෂෝට් වීඩියෝ එකේ තියලා ආව අයින් කරලා තව කෙනෙක්ට තමයි chance එක දෙන්නේ. හැම වෙලේටම අලුත් වීඩියෝස් වල තමයි ෂෝට් වීඩියෝ එකේ ෂෝට් වීඩියෝ ටැබ් එකේ අවස්ථාව තියෙන්නේ. එතකොට අවස්ථාව ගන්න ඕන නම් අර එන වීව වැඩිපුර වෙලා වීඩියෝ එක තියා ගන්න පුළුවන් නම් ඔයාගේ වීඩියෝ එක ෂෝට් වීඩියෝ ටැබ් එකේ ගොඩාක් වෙලා තියා ගන්න. ඒක වීඩියෝ ෂෝට්ම කරන්න ඕන. ෂෝට්ම කරන්න ඕන. කොහොම හරි අර දක්වන ප්‍රතිචාරය වැඩි නම් තමයි ෂෝට් වීඩියෝ ටැබ් එකේ වීඩියෝ එකේ තියෙන ප්‍රමාණය කියන්නේ ටයිම් එක වැඩි කරගන්න පුළුවන්. හරි. මම හිතන්නේ ඒ කාරණා පැහැදිලි නැති කට්ටියනේ. හරි සුරංග. ඉතින් අද ඇත්තටම කතා කරේ ෂෝට් වීඩියෝ සම්බන්ධ සුරංග තව දේවල් මොන හරි කියන්න තියෙනවා. තව දේවල් දෙකක් කියන්න තියෙනවා. ඒ තමයි ගොඩක් කට්ටිය කියන හේෂාන් මගේ ෂෝට් සමහරක් ෂෝට් වීඩියෝස් වල විදිහට සමහරක් ඒවාට එන්නේ නැහැ. වීඩියෝ එකක් දාන එකට එනවා ඊළඟ එකට එන්නේ නැහැ. මෙහෙම වෙන්නේ ඒ වීඩියෝ එක ෂෝට් වීඩියෝ ටැබ් එකට ගියේ නැතුණා. ඒ නිසා තමයි එහෙම දෙයක් වෙන්නේ හේෂාන්. ඇත්තටම ඒ කාරණා දෙක තමයි ඉතින් ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බේ. ඒක අපෙන් අහලා තිබ්බේ. ඔන්න මම හිතන්නේ ඒක සාධාරණ උත්තරයක් හම්බුණා. ඉතින් ෂෝට් කන්ටෙන්ට් කරන අයට ඔන්න ඔයාලගේ තිබ්බ ප්‍රශ්න ගැටලු ගැන තමයි කතා කරේ ඇත්තටම. ඉතින් මේ දේවල් හරියාකාරව ඔයාලට ඔලුවට දාගෙන ඔයාලගේ channel එක හරියට කරගෙන ගියොත් ඔයාලට ෂෝට් කන්ටෙන්ට් හරහා ලොකු මුදලක් උපයන්න සහ ඔයාලගේ channel එක ගොඩ දාගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්මත් කරලත් ඔයාලට තනිව ගොඩ දාගන්න බැරි නම් අපෙන් උදව්වක් ඕනේ නම් අපිව contact කරගන්න contact details වීඩියෝ වල description එකේ එහෙම නැත්නම් channel එකේ about section එකේ තියෙනවා. ඉතින් අපිව subscribe කරන්න bell icon එක ඔයාලා දිගටම එකතු වෙන්න. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් ජය වේවා.